දැන් මේගොල්ලෝ වැඩි වෙලා කියලා කෑ ගහන්නේ ඉස්සර ජනාධිපතිතුරු වැඩි කරේ මොනවද? ඒවෙන් රට සවාරි ගිහිල්ලා නාස්ති කළා පෞද්ගලිකව ජීවත් වෙන එක. මම ඔන්න එකක් කියලා දාන්නම්. මෙන්න මෙහෙම. මේ ලොකු ගණන් නෙමෙයි. නමුත් මේව තමයි වෙලා තියෙන්නේ. 2013 මේ ජනාධිපති අරමුදල වැය වෙච්ච රුපියල් 65000ක් වියදම් කරලා තිනවා මේ කවුද හාමුදුරුවන්ට පූජා භාණ්ඩ මිලදී ගන්න. හරිද? එතකොට 2014 අප්‍රේල් 9 දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැත් වූ නාමල් රාජපක්ෂ මහතාගේ ජන්මදිනයේ නිමිත්තෙන් පිරිත් දේශන සහ කාල්ටන් පෙරපාසලේ අවුරුද්දේ රුපියල් 6,60,000යි. දැන් මෙහෙම තමයි මේගොල්ලෝ ජනාධිපති අරමුදල වැය කරේ. අපි එහෙම කරන්නේ නැහැ. ඒ වැඩ කරලා වියදම් කරන එක අපි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදවනවා. ඒ වගේ මෙතන තියෙන තව ගොඩක්. මේ ඔක්කොම කියන්න වෙලා නැහැ. නමුත් මේ ඒ කාලේ වෙච්ච දේවල්. ශ්‍රීලංකාවේ රාජපක්ෂ මහත්මියගේ 2009 චීන සංචාරය සඳහා රැගෙන යාමට 2008 චීන සංචාරයේදී ගන්නා ලද ඡායාරූපයක් ලැමිනේටින් කර රාමු කිරීම. රුපියල් 9270. ඒකටත් තමන්ගේ සල්ලි වියදම් කරන්නේ නැහැ. තමන්ගේ පින්තූරය ලැමිනේටින් කරන්නවත්. අපි මොකුත් කරේ නැද්ද? වැඩ කරේ නැද්ද? අන්න ඒකයි මම කියන්නේ විපක්ෂය කතා කරනකොට ටිකක් පරිසං වෙන්නට ඕන. මේ විපක්ෂය සාමාන්‍යයෙන් ඉස්සර විරෝධතා තියෙන්නේ පොල් ගහන්නේ ආණ්ඩුව වලට විරුද්ධව. දැන් මේ රටේ මිනිස්සු පොල් ගහන්නේ විපක්ෂයට විරුද්ධව. හරි මේක පිට කලින් වෙච්ච දෙයක් නෙමෙයි. නොවිච්ච දේවල් වෙනවා. හරිද? විපක්ෂයට පොල් ගහන්නේ. ඉස්සර ගැහුවේ ආණ්ඩුවට. ඉතින් ඒකෙම පෙන්눔 කරනවා මේ ආතපාත නැති වෙච්ච බලය ගිලිහිලා වියරු වැටිච්ච විපක්ෂයට හැකියාවක් නැහැ. අඩුම ගානේ සාධනීයව තමන්ගේ විවේචන කටයුත්තක්වත් කරන්න. හිතන දේ වෙන්නේ නැහැ නොහිතන දේ වෙනවා. අර ගෝඨාභය මහත්තයා වුණා වගේ. නේද? අන්තිමට දුවලා එක්කෙනෙක් නේවි කැම්ප් එකේ හැංගුණා. අනිත් එකන රටක් හොයන් ගියා. කමන්න නොහිතන දේ වෙන්න පුළුවන්. ගරු විපක්ෂේ මන්ත්‍රීතුමීටත් වෙච්ච වැඩේ බලන්නකෝ. විපක්ෂේ මන්ත්‍රීතුමීට වෙච්ච වැඩේ. ගිහිල්ලා වැටුප වැඩි කරාට පැමිණිලි කළා. ඒ පැමිණිලි කළ හැම පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි නායකතුමාම එතුමියව දේශපාලනික උසල පොළවේ ගැහුවා. කමක් නැහැ අපිට අදාළ නැහැ. මෙහෙම විපක්ෂයක් ඉන්න එක අපටත් ලේසි. ගරු සභාපතිතුමියනි මා ඉස්සල්ලාම ආරම්භ කරන්නට පෙර යම් අවස්ථාවකදී මෙතන කිව්වා අපි ස්වාධීන කොමිෂන් සභාව සම්බන්ධව කොමිෂන් සභාව අක්‍රිය කරනවායි කියලා. මම දන්නේ නැහැ විපක්ෂය මොන ආකාරයේ හිතලෝල ඉඳලා මේව කරනවද කියලා. අපේ කිසිදු කතිකෙක් එහෙම දෙයක් කිව්වෙත් නැහැ. පක්ෂේ ස්ථාවරයත් නෙමෙයි. ඒ වගේම මැතිවරණයට කලින් කිව් දේ සහ දැන් කිව් දේ කරන දේ පරස්පරද. ඒකත් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් මම කතාවේදී පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම අපි ආරම්භ කරනවා මට ඉතින් මේ අවස්ථාවේ දාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නැහැ. ඒ නිසා මම තදබල විවේචනයක් කරන්නේ නැහැ. නමුත් ඔකියම් බැරි යමක් කිව යුතුයි. ඔහු අද දින උදෑසන ප්‍රකාශයක් කළා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් නිසි ලෙස විභාග නොකර නඩුකාර විනිශ්චයකාරතුමන්ලට අවස්ථාව නොදී අසාධාරණ ලෙස සේවය අවසන් කිරීම කරා කියලා. ඇත්ත වශයෙන්ම ඒ ගරු මන්ත්‍රීතුමාට මම ඒ වෙලාවෙත් කීවා ව්‍යවස්ථාව 111L වගන්ති යටතේ ගත්තොත් අධිකරණ කොමිෂන් සභාව කියලා කියන්නේ සේවා කොමිෂන් සභාව කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒකේ ගන්න තීන්දුවන්ට බලපෑම් කරන්නා වූ ඍජුව හෝ වක්‍රව අවුරුදු 3ක් දක්වා සිරගත විය හැකි අධිචෝදනා ලැබිය හැකි වරදක්. නමුත් ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා දායසිරි ජයසේකර මන්ත්‍රීතුමා මෙම අධිකරණ සේවා කොමිෂන් සභාවට බලපෑම් කිරීමත් අග්‍ර විනිශ්චයකාරතුමාට අපහාස කිරීමත් කරා. ඒක හංසාත් වාර්තාවේ බැලුවොත් ඕනකට තිබෙනවා. අත් වශයෙන්ම එතුමා ඉතාම සූක්ෂම ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා යෙදී කීවේ ඒක වැරදි. ඔහුත් නීතිඥවරයෙක් අපි නීතිඥවරු වශයෙන් මීට වඩා නිවැරදි ලෙස කටයුතු කළ යුතුයි. නමුත් දාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න තමයි යමක් කියාගෙන ගිහලා කල්පනා කරනවා එයාගේ ඉස්සලම කියන කාලේ හිටියේ පක්ෂද විපක්ෂද කියලා. ඔය ඒතුව පක්ෂ මාරු කරන විදිහට එයාට මතක නැහැ ඉන්න තර කොයිද කියලා. කෙසේ වෙතත් මම එතනින් එහාට යන්නේ නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්. ඒ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැඩ තහනම් කිරීම හයිකෝට් ජජ්ලගේ 1යි සේවයෙන් විශ්‍රාම ගැනීම 2යි. අධිකරණ නිලධාරීන් වැඩ තහනම් කිරීම 8යි සේවයෙන් විශ්‍රාම ගැනීම 3යි. පරිවාසක පත්වීම අවසන් කිරීම 7යි. සේවයෙන් පහ කිරීම 4යි සේවයෙන් නිලාසීම 1යි. සේවය අතහැර ගියා සැලකීම 3යි අනිවාර්ය නිවාඩු වීම 1යි. විනිශ්චයාධිකාර සභාපතිවරුන් සේවයෙන් විශ්‍රාම ගැනීම 1යි. මේ හැමදේම පවත්නා වූ නීතියට අනුකූලව සාධාරණ විමර්ශනයකින් පසුව අධිකරණය දෙන ලද තීන්දුව ඒ ගැන කවුරු සැක සංකා පහළ කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නෙම වංක චේතනාවෙන් කියලා මා කියා හිටිනවා. ඒ දේ සිදු නොකළ යුතුයි. මම එතනින් නවත්තන්නම්. ඒ සම්බන්ධයෙන් අපි මූලිකවම ක්ලීන් ශ්‍රී ලංකා සමහරු කියන මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක පේන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඒක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ කාන් වතු ගාන එකයි පාරාතු ගාන එකයි විතරක් නෙමෙයි. රටේ මත්ද්‍රව්‍ය නිවාරණය කරන එක, රටේ පාතාලය මැඩ පවත්වන එක, අග්‍ර විනිශ්චයකාරතුමත් ක්ලීන් ශ්‍රී ලංකාවේම කොටසක් වගේ තමයි. මොකද හේතුව මේ දක්වා කිසිදු අවස්ථාවක ඉතිහාසයේ මේ ආකාරයට විනිශ්චයකාරුන් සම්බන්ධයෙන් විනය නීති රීති ක්‍රියාත්මක කළා නැහැ හිටපු අධිකරණ සේවා කොමිෂන් සභාව. අවස්ථා කීපයකදී වෙන්නේ නැති නතුව නෙමෙයි. අවස්ථා කීපයක නමුත් මේ හැම
පැමිණිල්ලක්ම ගොඩාක් කාලයක් තිස්සේ තිබිලා විමර්ශනය නොකර තිබිලා කරපු දේවල්. ඒක නිසා ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ මේ ඔක්කොගේම ආකල්පමය වෙනස්කම් ඇති කිරීමේ දෙයක්. කෙසේ වෙතත් අධිකරණ සේවා සභාවෙන් කරන දේවල් ඔවුන් ස්වාධීනව කරන්න එකට රජයට මැදිහත් වෙන්න අයිතියකුත් නැහැ, හැකියාවකුත් නැහැ, කරන්නෙත් නැහැ. ගරු සභාපතිතුමනි, මෙම දැම්ම මෙන්නම් අයවැයට මොකද යම් නොමගවීම් කරපුව වෙනස් කරන්න එපා ඉස්සෙල්ලම. මේ අයවැය පුරාවටම අපි පෙන්වනවා සංකල්පයක්. මූල්‍ය විනය, පාරදෘශ්‍ය බව සහ වගවීම. අයවැයක් කියලා කියන්නේ හුදෙක්ම සංඛ්‍යාලේඛනයක් පමණක් නෙවෙයි. ආර්ථිකයක් දියුණුවා කියන්නේ සභාපතිතුමියනි මිනිසුන්ගේ සමාජ ජීවිතය ගොඩ යන්නට ඕන. මිනිස්සු සන්තෝෂ වෙන්නට ඕන. එහෙම නැතුව සංඛ්‍යාදයක් තරම් එහාට මෙහාට කවලම් කළා මේක හරියන්නේ නැහැ. නමුත් යම් වෙලාවකදී අයවැය ලේඛන අපි හදන්නේ ඒ අවුරුද්ද විතර කළා නවත්තන්න නෙමෙයි ඊළඟ අවුරුද්දේ දිගුවක් වශයෙන් ගන්න. දැන් අපි බලයට පැටගත්ත ගමම්ම අපිට තිබුණු අභියෝගය මොකද්ද? මේ රටේ ආර්ථිකය, සමාජය, මිනිසුන්ගේ ජීවිත ස්ථායීකරණය කිරීම, ස්ථාවර කිරීම. සමහරු මම කියපු කරුණුත් වෙනස් කළා කියනවා. ඔව් මම පිළිගන්නවා මෙහෙම. අපිට ලැබුණේ ආර්ථික පදනම දෙදරා ගිය රටක්. ඔව් ගෑස් පොලින් තිබුණේ නෑ ඒක හරි. තෙල් පොලින් තිබුණේ නෑ ඒක හරි. නමුත් කොයි මොහොතක හෝ නැවත ආර්ථික ප්‍රපාතයකට තල්ලුවීමේ අවදානමක් බංකොලොත් වෙච්ච රටක් තමයි අපි ගත්තේ. එහෙනම් ඊටම ඉවසීමෙන් යුතුව අපි කරපු පළවෙනි දේ තමයි මේ ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම. අපි සාර්ථකද? අපි කියපු දේ කරාද නැද්ද? ඔව් අපි කියපු දේ කරා. අන්න ඒක පැහැදිලිව පේනවා. සැප්තැම්බර් 9 2025 ලෝක බැංකුව මෙන්න මෙහෙම කියනවා. ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර එහි ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කර ඇත. එය වසර 3ක් තුල දළදේශීය නිෂ්පාදිතයෙන් 8ක ආසන්න ප්‍රමාණයකට සමාන වෙනවා. 1980 සිට මේක තමයි වැදගත් දේ. 1980 සිට ලෝක පුරා රටවල් 123ක සමාන උත්සාහයන් 330ක් හා සසඳන විට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම ගැලපීම තියුණු හා වේගවත් විය. අද නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නව ලෝක බැංකු සමාලෝචනයකින් කියවෙන්නේ රාජ්‍ය මූල්‍ය වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් දැන් රට හොඳින් ස්ථානගත වී ඇති බවයි. මේකෙන් පෙන්눔 කරනවා අපේ ආණ්ඩුවේ තිබුණු මූල්‍ය විනය, ජනාධිපතිතුමාගේ දැක්ම, ඔහුගේ කැපවීම සහ ඔහුගේ කණ්ඩායම වන අප සියලු දෙනාගේ කැපවීම. ඒ වගේම අපි බංකොලොත් රටක් ගත්තට මේ වෙනකොට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතනය අනුවද ශ්‍රී ලංකාව පෙර සිටි ස්ථානයට වඩා ධනාත්මක ඉහළ ස්ථානයක් අත්පත් කරලා තියෙනවා. අපි නිල වශයෙන් දැන් බංකොලොත් නැහැ. Fitch Ratings, Moody's, S&P Global Ratings ගත්තත් ඔවුන් අපිව යම් ප්‍රමාණයකට උස්සලා තිබෙනවා. මේ අවුරුද්දක් තුල වෙච්ච දේවල්. අවුරුද්දයි අපි අරගෙන මේක තමයි මූල්‍ය විනය. සමහර දේවල් තියෙනවා ගරු සභාපතිතුමිය කෙලින්ම හැට පේනවා කරපුවම. දේශපාලන අධිකාරියේ දූෂණ වංචා නාස්ති නවත්තන පේනවා. අපි වාහන බැකප් යන ටික පේනවා. මිනිස්සු එකට හොඳ කියනවා. නමුත් තවත් සමහර දේවල් තියෙනවා ආර්ථික එක පේන්න කල් යනවා. ඇයි? පේන්න කල් යන්නේ ආර්ථිකයක් කියලා කියන්නේ ආයෝජන එන්න ඕන. ඒවා ගමට ගලාගෙන යන යාන්ත්‍රණය හැදෙන්න ඕන. මිනිසුන්ගේ විශ්වාසය හැදෙන්නට ඕන. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් වූ නොයෙකුත් අනපනත් නීති රීති ගේන්නේ. ඒතර ආයෝජකයන්ගේ ආරක්ෂාව තියෙනවා. ඔවුන් නාජනය කරාම ආර්ථිකය වර්ධනය වෙනවා. අන්න ඒ වගේ දේවල් අපි දැනටමත් ආරම්භ කරලා තියෙන මොකද ඒවා දැනෙන්න යම් කාලයක්, පෙන්වෙන්න යම් කාලයක් යනවා. ඒක තමයි ස්වභාවය. එක පාටම හැට එක පේන්නේ නැහැ. නමුත් අපි ඒ දේ කරනකොට මේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ. මේ ආණ්ඩුව වැරදි වැඩ කරනවා, වංචනික දේවල් කරනවා කියලා මරලා තෝරි දෙමින් බිල්ලෝ මවලා මේ රටේට ආයෝජකයෝ පන්නන්න හදනවා. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. අපි ඉදිරියට යනවා. දෙවන කාර්යයේ ආර්ථික වර්ධන වේගය 4.9ක් වීම සහ වසරක් පුරා 5% ආසන්න අගයක පවත්වාගත හැකි වීම එක පැහැදිලි කරනවා. 2024 දෙවන කාර්යය තුළ ආර්ථික වර්ධන වේගය 4.1යි. ආදායම් වියදම් අතර පරතර අඩු කළ වසරක් වන අතර එමගින් මේ වසර ණය ගැනීම අවශ්‍යතාවය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලබන වසරේ පොලි වියදම අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. එමෙන්ම අඩුම අයවැය හිඟයක් මෙන්ම ඒ දළදේශීය නිෂ්පාදනයේ අඩුම ප්‍රතිපත්තියක් ලෙස වාර්තා කළ වසරක් නව රජයේ පළවෙනි අය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ කලින් අයවැය. ඒ වගේම හැම විටම රජයන් ආදායම ඇස්තමේන්තුගත කරාට ඒව ඇචීව් කරන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් ගන්න. ඇස්තමේන්තුගත අගයට වඩා සත්‍ය රජ ආදායම අඩු වෙනවා හැම අවුරුද්දෙම. නමුත් 2025 වසරේ අපේක්ෂිත ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 4.9ක් වෙච්ච අවස්ථාවක නව සංශෝධිත ඇස්තමේන්තුගත රජයේ ආදායම ට්‍රිලියන 5.2ක ඉහළගයක් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? අපි ඇස්තමේන්තු කරාට වැඩි ප්‍රමාණයක් ආර්ථිකය අපි හම්බ කරනවා. මම සංඛ්‍යාලයකට කීපයක් කිව්වොත් ආදායම ඉලක්ක රැස් කිරීම ට්‍රිලියන වලින් 2019 ඇස්තමේන්තු කරනවා 2.3ක් ට්‍රිලියන. නමුත් ඇත්තටම ලැබෙන්නේ 1.8යි. ඍණ 0.5ක පරතරයක්. 2020 ගත්තත් 1.5ක් ඇස්තමේන්තු හම්බ වෙන්නේ 1.3යි ඍණ 0.2ක පරතරයක්. 2021 ගත්තත් ඍණ 0.5ක පරතරයක්. 2022 ගත්තත් ඍණ 0.2 පරතරයක්. ඒ කියන්නේ මොකද්ද? මේ හැම ආණ්ඩුවම ආදායම් ඉලක්ක හදනවා ඇචීව් කරන්නේ නැහැ. එහෙමනම් 2025 ඇස්තමේන්තු ආදායම ට්‍රිලියන 4.9යි. සත්‍ය වශයෙන්ම 5.2යි.
බින්දුවයි දශම තුනක් දන මේ තනි අවුරුද්දක් කරපු දේවල් මේවා කරන්න බෑ ගරු සභාපතිතුමනි හොරකම් කරමින් වංචා කරමින් පිස්සු නටමින් මේවා කරන්න මූල්‍ය විනය පාරදෘශ්‍ය භාවය කැපවීම උවමනාව අපිට තියෙනට ඕන අන්න ඒක මේ ජනාධිපති වැය ශීර්ෂයෙන් අපි ඕනට පෙන්නුම් කරලා තියෙනවා තව සමහර කෙනා අපි මුදල් වැඩි කරගන්නවා වැය ශීර්ෂයට ඔව් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් නොයෙකුත් සංවර්ධන වැඩ කටයුතු පුනරාවර්තන කටයුතු සඳහා වැය කරන්න ඕන ප්‍රාග්ධන විතරක් නෙමෙයි වැඩි වෙනවා දැන් මේගොල්ලෝ වැඩි වෙලා කියලා කෑ ගහන්නේ ඉස්සර ජනාධිපතිතුරු වැඩි කරේ මොනවද ඒවෙන් රට සවාරි ගිහිල්ලා නාස්ති කළා පෞද්ගලිකව ජීවත් වෙන එක මම ඕන එකක් කියලා දාන්න මෙන්න මෙහෙම මේ ලොකු ගණන් නෙමෙයි නමුත් මේව තමයි වෙලා තියෙන්නේ 2013 මේ ජනාධිපති අර මුදල වැය වෙච්ච රුපියල් 65000ක් වියදම් කරලා තිනවා මේ කවුද හාමුදුරුවන්ට පූජා භාණ්ඩ මිලදී ගන්න. හරිද? එතකොට 2014 අප්‍රේල් 9 දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැත් වූ නාමල් රාජපක්ෂ මහතාගේ ජන්මදිනයේ නිමිත්තෙන් පිරිත් දේශන සහ කාල්ටන් පෙර පාසලේ අවුරුදු රුපියල් 6,60,000යි. දැන් මෙහෙම තමයි මේගොල්ලෝ ජනාධිපති අර මුදල වැය කරේ. අපි එහෙම කරන්නේ නැහැ. ඒ වැඩ කරලා වියදම් කරන එක අපි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදවනවා. ඒ වගේ මෙතන තියෙන තව ගොඩක්. මේ ඔක්කොම කියන්න වෙලා නැහැ. නමුත් මේ ඒ කාලේ වෙච්ච දේවල් ශ්‍රීලංකාවේ රාජපක්ෂ මහත්මියගේ 2009 චීන සංචාරය සඳහා රැගෙන යාමට 2008 චීන සංචාරයේදී ගන්නා ලද ඡායාරූපයක් ලැමිනේටින් කර රාමු කිරීම රුපියල් 9270. ඒකටත් තමන්ගේ සල්ලි වියදම් කරන්නේ නැහැ. තමන්ගේ පින්තූරය ලැමිනේටින් කරන්නවත්. ගරු කතාවතුනි ස්වාමින් වහන්සේලාට පූජා කරන්න 2014 රුපියල් 3,56,000ක අටපිරිකර. කොටින්ම කියනවා මහජන මුදල් වලින් තමයි ඒගොල්ලෝ පින් කරලා තියෙන්නේ. නිවන් යන්න බලන්නේ මහජන සල්ලි වියදම් කරලා ඒකෙන් පින් කළා. මම ඔය ගැන කතා කරන්න නමුත් කලින් മന്ത്രിවරයෙක් කිව්වනේ අපි ජනාධිපති අර මුදලේ සල්ලි වැඩි කරන්න නැති කරන්න හදනවා කියලා. ඒක නැහැයි කියලා පෙන්නන්න. නමුත් ඉස්සර උනේ මේක. කෙසේ වේවා ගරු සභාපතිතුමියනි මේ අවුරුද්දේ මම අර කියපු දේට අමතරව ප්‍රාථමික අතිරික්ත 2025 වැය ඇස්තමේන්තුගත වටිනාකම ඔහුගේ රුපියල් බිලියන 750යි. නමුත් වර්තමානයේ වෙන විට පවතින දත් අනුව 2025 සංශෝධිත වැයේ ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 1202ක් ලෙස දක්වන්නට පුළුවන්. 2019 සිට 2023 දක්වා ප්‍රාථමික ගිණුමේ හිඟයක් වාර්තා වූ අතර 2025 මෑත කාලීන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ධන ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරන්න අපි සමත් වෙලා තිබෙනවා. ණය ගැනීමේ අවශ්‍යතාවය 2025 අයවැයට ඇස්තමේන්තුවට වඩා පහළින් නැති අතර අමතර ණය ගැනීමක් සිදු වුණේ නැහැ. පරිපූර්ණක ඇස්තමේන්තු දාපු නැති වසරක්. ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 827ක්. රේගු ආදායම රේගෝ දිනක් තුල ලැබූ ඉහළම ආදායම රුපියල් මිලියන 27.7ක් නොවැම්බර් 6 වෙනිදා ලබාගෙන තිබෙනවා. 2025 ඔක්තෝබර් 30 වන විට බිලියන 2000ක ඉතිහාසයේ තනි ආයතනයක් ඉපියු ඉහළම ආදායම වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම වරාය ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2025 වසරේ මුල් මාසයට සඳහා රුපියල් බිලියන 32.2 සුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර එය 2024 එම කාල පරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 18.9ට වඩා 171ක වැඩිවීමක්. දැන් අපි මොකුත් කරේ නැද්ද? අපි මොකුත් කරේ නැද්ද? වැඩ කරේ නැද්ද? අන්න ඒකයි මම කියන්නේ විපක්ෂය කතා කරන ටික පරිසං වෙන්නට ඕන. මේ විපක්ෂය සාමාන්‍යයෙන් ඉස්සර විරෝධතා තියෙන්නේ පොල් ගහන්නේ ආණ්ඩුව වලට විරුද්ධව. දැන් මේ රටේ මිනිස්සු පොල් ගහන්නේ විපක්ෂයට විරුද්ධව. හරි මේක පිට කලින් වෙච්ච දෙයක් නෙමෙයි. මේ නොවිච්ච දේවල් වෙනවා. හරිද? විපක්ෂයට පොල් ගහන්නේ. ඉස්සර ගැහුවේ ආණ්ඩුවට. ඉතින් ඒකෙම පෙන්නුම් කරනවා මේ ආතපාත නැති වෙච්ච බලය ගිලිහිලා වියරු වැටිච්ච විපක්ෂයට හැකියාවක් නැහැ අඩුම ගානේ සාධනීයව තමන්ගේ විවේචන කටයුත්තක්වත් කරන්න. මුලින්ම කියපු කතාව තමයි අපේ ජනාධිපතිතුමාට මොකද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැහැ. IMF රට දාලෙයි. සම්බන්ධතා නැහැ. මේ සම්බන්ධතාවගේ අපේ දයින් කිව්වා ටයි කෝඩ් ගහගෙන සුද්දෙක්ගේ ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන එක රාජ්‍ය සම්බන්ධතා නෙමෙයි. එහෙම නැහැයි කියපු එක පළවෙනි අවුරුද්ද තුල අපේ ජනාධිපතිතුමා. හරිද? ඉන්දියාවේ ගියා 2024 දෙසැම්බර් ජනාධිපතිවරයා ලෙස පරම රාජ්‍ය සංචාරය මේ ඉන්දියාව කැමති නරේන්ද්‍ර මෝදිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවේ ද්විපාර්ශ්වික සමන්තා ආර්ථික සහයෝගීතාවය සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කරලා තිබෙනවා. 2025 ජනවාරි ජනාධිපති ෂී ජින්පිං මහතා මුණ ගැහිලා කෘෂි කාර්මිකයන්ගේ ඩිජිටල් ආර්ථික වැනි ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ චීන ජනාධිපති සාකච්ඡා කරලා තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයේ 2025 පෙබරවාරි මම ඔක්කොම කියන්නේ නැහැ. නමුත් වියට්නාමයේ 2025 ජර්මනි 2025 ජූනි මාලදිව 2025 ජූලි එක්සත් ජනපදය 2025 සැප්තැම්බර් ජපානය 2025 සැප්තැම්බර් මේ හැම ගමනකදීම රටේ සංවර්ධනයට අවශ්‍ය වන්නා වූ තාක්ෂණ හෝ මුදල් ලබා ගැනීම සඳහා ජනාධිපතිතුමා සාර්ථක ලෙස විදිහට වෙලා තියෙනවා. එහෙම නැතුව රජයේ සල්ලි වලින් කාගේවත් උපාධි ප්‍රදාන උත්සවවල වලට ගියේ නැහැ. ගිහලා රටට වැඩක් කළා මේ රාජ්‍ය සමතා නැහැ කියපු නායකයෝ අපි මොනවද අපි ලබාගත්ත දේවල්? අපි ලබාගත් දේවල් බොහොමයි. ඔක්කොම කියන්නේ නැහැ එකක් කිව්වොත්. ජපාන ජාත්‍යන්තර සහයෝගිත ආයතනයේ JICA ජපානයේ yen මිලියන 503ක පරිත්‍යාගයකට යටතේ රෝහල් 15කට අපද්‍රව්‍ය කළමනාකාරක 15ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා අපේ ජනහා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් රෝහලේ. රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් 2025 එක දින ඩොලර් මිලියන 106.9ක ඩොලර් 106.9ක මූල්‍ය පැකේජයක් අරගෙන තිබෙනවා. ආසියානු සංවර්ධනයේ මූල්‍ය දාගත්තෙන්
නවීන ගිලන් රථ 20ක් බෙදා දීලා දෙක ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට වඩා වැඩි වෙනවා. මේව තමයි රාජ්‍ය තාන්ත්‍රික සබත හරහා කරගන්නේ. එහෙම නැත්නම් තමන්ගේ භාර්යාවගේ උපාධිය ගන්නට යන එක නෙවෙයි. ගරු සභාපතිතුමනි, ඉන්දියානු ආධාරය යටතේ මේ වතු ප්‍රජාව සඳහා ඉදිකිරීම නියමිත තිබුණු නව නිවාස 4000න් 2000කට අධික සංඛ්‍යාවක් දැනටත් නිව කරලා තිබෙනවා. දූෂණ විරෝධී යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ජපානයෙන් ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් කරනවා. ණය නෙමෙයි ප්‍රදාන. මෙන්න මේ ආකාරයට අපේ අන්තර්ජාතික සබතා ජනාධිපති වාසිය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඊට අමතරව අපි ඊටාම සංවර ලෙස ජනතාවගේ මුදල් පාවිච්චි කරලා තිබෙනවා. ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන්නේ මහා ජනතාවගේ බදු මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කියන එක. 2024 මුල් මාස 9 සාමාන්‍ය අපි අතිකර ජනාධිපතිතුමා වැය ශීර්ෂය ගත්තොත් එහි ජනාධිපති කාර්යාලය සාමාන්‍ය පරිපාලන සහ ආයතන සේවා හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැපයීම සහ රාජ්‍ය ආයතන විශේෂ ආයතන හා සංවර්ධන ව්‍යාපෘති කියලා ශීර්ෂයන් 4ක් යටතේ ඉන්නේ. අපි ඒක අරන් බැලුවොත් 2024 මුල් මාස 9 වියදම 2025 මුල් මාස 9 වියදම සසඳලා තියෙන්නේ. 2024 මුල් මාස 9 2025 මුල් මාස 9 හා සසඳලායි මම මේ කරුණු කියන්නේ. 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 මුළු වියදම් රුපියල් මිලියන 857.5 සිට රුපියල් මිලියන 364.2 දක්වා රුපියල් මිලියන 493කින් ඒ කියන්නේ 58කින් අඩු කරගෙන තිබෙනවා. මුළු වියදම තුළ ඇතුළත් පුනරාවර්තන වියදම 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 දී රුපියල් මිලියන 715 සිට රුපියල් මිලියන 279 දක්වා රුපියල් මිලියන 435කින් එනම් 68කින් අඩු කරගෙන තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ උපදේශකවරුන් සහ පුද්ගලික කාර්යාලය ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තිබෙන්නේ. මදිත් වගේ තවන්න කරන් දෙන්න මොන කරන්නේ හරි. තව තියෙනවා කොයිද අපි නොමගැවුවනේ විපක්ෂේ. හරි. ඒ වගේම එම කාර්යවලින් දරන පුද්ගලික කාර්යමණ්ඩලය ගත්තොත් 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 දී ඒ මිලියන 403 ඉඳලා 145 දක්වා මිලියන 258කින් අඩු කරලා තිබෙනවා. පුනරාවර්තන වියදම් තුල ඇතුළත් දේශීය සහ විදේශීය ගමන් වියදම් 83කින් ඒ කියන්නේ මිලියන 16.1 සමාන මිලියන 95.5 සිට රුපියල් මිලියන 16 දක්වා ජනාධිපතිතුමා තමන්ගේ ගමන් වල වියදම අඩු කරගෙන තිබෙනවා. අන්න ඒ ආකාරයට තමයි වගවීමෙන් යුතුව ජනතාවගේ මුදල් අපි පාවිච්චි කරලා තිබෙන්නේ. බත් කරපුවත් එක වෙන්නද? 2024 අපි ගත්ත සාමාන්‍ය පරිපාලන සහ ආයතන සේවා ගත්තොත් 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 මුළු වියදම රුපියල් මිලියන 1887 ඉඳලා රුපියල් මිලියන 1324 දක්වා එනම් රුපියල් මිලියන 545කින් 30කින් අඩු කරගෙන තිබෙනවා. ඒ වගේම අපි ගත්තොත් හිටපු ජනාධිපතිවරුන්ට සපහසුකම් සැපීම මුල් මාස 9 වියදම 2025 මුල් මාස 9 වියදම ආසසඳුවත් 2024 මුල් මාස 9ට සාපේක්ෂව 2025 මුල් මාස 9 මුළු වියදම රුපියල් මිලියන 66 සිට රුපියල් මිලියන 41 දක්වා රුපියල් මිලියන 25කින් එන 138කින් අඩු කරන්න සමත් වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, තව සංඛ්‍යා දත්ත ලේඛන ඇති වෙන්න මෙතන පෙන්වන්නට පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් මට තියෙන කාල වේලාව නම් මෙසේ කියන්නම්. මේ ආර්ථිකය අපි හැදුවේ මේ රටේ මිනිසුන්ගේ ජීවිතේ ගොඩ දාන්න. ඒක පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරන්න. අපි විපක්ෂයට කියන්නේ අඩුම ගානේ කන් දෙක අරගෙන අහගෙන ඉන්න අපි මොකද්ද කියන්නේ? අපි වැරදි නම් නිවැරදි කරන්න. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි බොරු කීමට සීමාවක් තියාගන්න. මිනිස්සු නොමගැවීමට සීමාවක් තියාගන්න. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මුවා වෙලා අසත්‍ය බොරු මඩවලාද නගන්න එපා. ගරු සභාපතිතුමනි, මම අවසන් කරන්නම්. මෙම ජනාධිපතිතුමා වැය කරන අයවැය අනිවාර්යයෙන්ම මේ වසරේ ඉතාම සාර්ථක ලෙස ජනතාවාදී ලෙස එම් මුදල් වැය කරනවා. ඒ වගේම අධිකරණ සේවා කොමිසම ගැනත් අල්ලස් කොමිසම ගැන මට කතා කරන්න උවමනාවක් තිබුණා. නමුත් ඒක කරගන්න හැකියාවක් නැහැ. නමුත් අල්ලස් කොමිසම විසින් වැඩ ගෙනියන පිළිවෙල උන් වැඩ ඉවර කරන විදියට ඒ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකමත් පහර ගහනවා. මොකද හොරු කලබල වීමක් තිබෙනවා. ඒ හොරු කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. ස්තුතියි.